අයවන් අපේ මේ වන විට රැඳී සිටින්නේ කළුතර විද්‍යාලයේ පරිශ්‍රය තුළ. ඉතින් ඔබට මගේ පිටුපසින් පෙරෙන මේ බස් එක නැත්නම් මේ KVN සහන යාත්‍රා නමින් නාමපුරවක් සවි කරලා තියෙන බස් එක, ඒ වගේම මීට පිටුපසින් තිබෙනවා තව ලොරියක්, ඒ වගේම කැබ් එකක්. මේ වාහන තුනක් පුරවලා මේ ශ්‍රී ලංකාවේ මේ විදිහවල පැවති කාලගුණික තත්ත්වයේ අයහපත් බලපෑමින් හින්දා අසරණ භාවයට පත්වෙච්ච අපේම අහිංසක ජනතාව වෙනුවෙන් සහනයන් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඔවුන්ට සහනයක් වන්නට අවශ්‍ය කරන වීල ද්‍රව්‍ය වේවා, එහෙම නැත්නම් බෙහෙත්, ඖෂධ, ඒ වගේම සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඇතුළු සියලුම දේවල් ඔවුන් වෙත බෙදා දීමේ අරමුණයි. ඉතින් අද නොවැම්බර් 2 වෙනි දිනේදී අපි යනවා රත්මලාන ගුවන් හමුදා කදවුරට ඒ කියන බඩු ටික ඔවුන් වෙත ලබා දීලා අවශ්‍ය කරන පුද්ගලයන් වෙත ඒ බඩු නිසියාකාරව ලබා දීමේ අරමුණයි. ඉතින් මේ ක්‍රියාන්විතය සමග කළුතර විද්‍යාලය විසින් සිදු කරපු මේ ක්‍රියාන්විතයට උදව් කරපු, මේ ක්‍රියාන්විතය කරන්න හැම විදිහකම සූදානම් කරවු පෞරුෂයන් අතර අපි හොයාගන්න එක්තරා පෞරුෂයක් මාධවී ගුරුතුමිය. ඉතින් කළුතර විද්‍යාලය වෙනුවෙන් ඇය ඔබට අමතාවි කොහොමද මේ කටයුත්ත මේ විදිහට සාර්ථකව කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ කියන එක. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ දිනවල රටේ ගම් වතුර වගේම නායයන් වලින් අසරණ තත්වයට පත් වෙලා තියෙන අපේ රටේ ජනතාව වෙනුවෙන් සරණක් අවැසි මොහොතේ KVN සහන යාත්‍රා කියලා වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න අපි සංවිධානය කරා. මීට දින 3කට ප්‍රථම තමයි මේක අපි සංවිධානය කරේ. ඇත්තටම කෙටි පණිවිඩයකින් අපි හා එක්වුණු ආදරණීය දෙමාපියන්ට, ඒ වගේම අපේ ආචාර්ය මණ්ඩලයේ සියලුම සහෘදයන්ට, ඒ වගේම ආදි ශිෂ්‍ය කණ්ඩායම් සැමටම මේ වෙලාවේ ස්තුතිය පුද කරනවා. අපිට ලක්ෂ 15කට වැඩි මේ දේවල් පරිත්‍යාග කිරීමට, රත්මලාන ගුවන් හමුදා ඒකකයේ වෙත පරිත්‍යාග කිරීමට ඔබ දුන් නොබද සහාය ඇත්තටම අපි ස්තුති පූර්වකව ප්‍රණාමය පුද කරනවා. කළුතර විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් මම මේ මොහොතේ සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා. අපිට මේ හා දැවැන්ත කර්තව්‍යයක් කිරීමට අතහිත දුන්න එකට. ඇත්තටම මම කියන්න කැමති අපි දැන් වාහන 3ක් පුරවලා මේ අවශ්‍ය පරිත්‍යාග කරන්න අවශ්‍ය ද්‍රව්‍ය ගෙනාවා. අපි ප්‍රමුඛත්වයේ දුන්නේ මාස 6ක් අවුරුදු 2ක් අතර දරුවන්ට ලදරු කෑම වලට විශේෂ ප්‍රමුඛත්වයක් දුන්නා. අනිත් සියලුම දේවල් අවශ්‍යතා සපුරාලමින් කළුතර විද්‍යාලය වෙනුවෙන් මේ වැඩසටහන ඇත්තටම ක්‍රියාත්මක කරන්න ශක්තියක් වුණ අපේ දරුවෝ ටික, අපේ ශිෂ්‍ය නායක දරුවෝ ටික, ඒ වගේම මාධ්‍ය ඒකකයේ දරුවෝ ටික මේ දින 3ක් පුරා අපි සමග එකතු වෙලා හිටියට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ සැමට බොහොම පිං. ස්තුතියි. ඔව්, ඉතින් මෙන්න මේ විදිහට තමයි KVN සහන යාත්‍රා වැඩසටහන, එහෙම නැත්නම් මේ ක්‍රියාන්විතය අසරණ ජනතාව වෙනුවෙන්, මේ අවස්ථාවේ පිහිට විය යුතුම ජනතාව වෙනුවෙන් අපි ගෙනහැර දක්වන්නේ. ඉතින් අපිත් එක්ක රැඳී සිටින KBC මාධ්‍යත් එක්ක රැඳී සිටින ඔබට පුළුවන් ගුවන් හමුදා කඳුරට ගියාට පස්සෙත් කොහොමද මේ ද්‍රව්‍යයන් ඔවුන් වෙත ලබා දීමේ ක්‍රියාන්විතය නැත්නම් මේ ලබා දීමේ වැඩපිළිවෙල යන්නේ කියන එක ඔබව දැනුවත් කරන්න අපි සූදානම් ඉන්නවා. එතෙක් අපි සමග රැඳී සිටින ඔබ සැමට සුබ දවසක්. අයබෝන් අපි මේ වන විට රැඳී සිටින්නේ රත්මලාන ගුවන් හමුදා කදවුර තුළ. ඉතින් කළුතර විද්‍යාලයෙන් සංවිධානය කරන ලද KVN සහන යාත්‍රා අපේම අසරණ මිනිසුන් වෙනුවෙන්, අවතැන් වූ පුද්ගලයන් වෙනුවෙන් සහනයන් බෙදා දීමේ වැඩමුළුවේ මේ ක්‍රියාන්විතයේ අපි රැස් කරන ලද සියලුම දේවල් මේ ස්ථානයට තමයි අපි රැගෙන ආවේ. ඉතින් අද දිනේ, එහෙම නැත්නම් නොවැම්බර් මාසයේ 2 වෙනි දිනේදී අපි මෙතෙක් දවස් 3ක් තිස්සේ එකතු කරන ලද සියලුම දේවල් ඔවුන් වෙත බාර දුන්නා. ඒ අවශ්‍ය කරන පුද්ගලයන් වෙත ලබා දීමේ අරමුණයි. ඉතින් මාත් එක්ක රැඳී සිටිනවා මේ ක්‍රියාන්විතය සමගින් අපිට පාසල දිරිමත් කරමින් මේ පාසල සමග එකතු වෙච්ච අපේ මාධවී ගුරුතුමිය. ඉතින් එතුමියකින් අහලා බලමු කොහොමද මේ වැඩ කටයුතු මේ වෙනකන් අපිට සිද්ධ වුණේ කියන කාරණාව. ඇත්තටම මීට දින 3කට කලින් අපි මේ වැඩසටහන ආරම්භ කරා අපේ කළුතර විද්‍යාලයේ පාසල් භූමියේ. දින 3ක් පුරා අපිත් සමග අත්වැල් බැඳගෙන ඒ වැඩ කටයුතු කරපු, අපිට මේ ආධාර පරිත්‍යාග කරපු ආදරණීය දෙමාපියන්, ආදරණීය අපේ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම ආදි ශිෂ්‍ය කණ්ඩායම්, මේ සියලුම දෙනාගේ පරිත්‍යාගයන් අපි ලක්ෂ 15කට දල වශයෙන් ලක්ෂ 15ක් පමණ වෙන මේ සියලු ආධාර අද දිනයේ රත්මලාන ගුවන් හමුදා ඒකකයට මේ විදිහට ඇවිල්ලා බාර දුන්නා. ඔව්, ඉතින් මේ විදිහට තමයි දවස් 3ක් තිස්සේ අපි එකතු කරපු සියලුම දේවල් රත්මලාන ගුවන් හමුදා කඳුරට බාර දීලා අවතම් වෙච්ච පුද්ගලයන්ට නිසියාකාරව බෙදා දෙන්න ක්‍රියාමාර්ගයේ විදිහට මේ ස්ථානයේ මේ විදිහට මේ වැඩේ ඉවරයක් කරන්න. ඉතින් අපිත් එක්ක වෙච්ච හැම දිනාටම සුබ වතනවා. ඔබ ලාංකිකයෙක් විදිහට රට වැටිච්ච තැනකදී ඔබ ඕන්ව දිරිමත් කරන්න, ඕන්ව නගා සිටවන්න කරන්න පුළුවන් උපරිමය අපි වෙනුවෙන් කරා, මේ රට වෙනුවෙන් කරා. ඉතින් හැමදාමත් ඔබේ මනුෂ්‍යත්වය, ඒ ඔබේ ගුණය හැමදාම තියාගන්න, ඉදිරියටත් මේ රට වැටෙන වෙලාවකදී ශ්‍රී ලාංකිකයන් විදිහට එකතු වෙන්න කියන
ගෞරවනීය ආරාධනයත් එක්ක මේ ක්‍රියාන්විතය මෙතකින් අවසන් කරනවා. නැවතත් රටට යම් හෝ ගැටලුවක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින මේ කළුතර විද්‍යාලය අපි සිළු දෙනාම එකවන්ව නැගී බව මතක් කරමින් ඔබ සැමට සුබ දවසක්. උදව් අවශ්‍යම මොහොතේ උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භ වෙච්ච KVS සහන යාත්‍රා 2023 ලව් මුහුණු වර අපි ආරම්භ කරනවා. KVS සහන යාත්‍රාවේ මේ වෙත් විපතට පත් වෙලා අපි මේ සහෝදර ශ්‍රී ලංකාවට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් සීල ද්‍රව්‍ය, ඖෂධ ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ආදී ඔවුන්ට මේ වෙලාවේ අත්‍යවශ්‍ය වෙලා තියෙන සියලුම දේ අපි ලබා දෙනවා.